හරි. ඉංග්‍රීසි කතා කරන්න පටන් ගන්නකොට අපි ග්‍රැමර් එහෙම ඉගෙනගෙන ඊට පස්සේ කතා කරන්න පටන් ගමුද නැත්නම් කතා කරන ගමන් ග්‍රැමර් ඉගෙන ගමුද? වඩා ලේසි ක්‍රමය තමයි කතා කරන ගමන් ඉංග්‍රීසි වල ටික ටික ජීවත් වෙන ගමන් ඒ ග්‍රැමර් ටික ඕනේ ටික ඉගෙන ගන්න එක. අපි කරන්නේ හැබැයි අනිත් පැත්ත. හරි. එහෙනම් ඉංග්‍රීසි භාෂාවට ඇතුල් වෙන එක කතා කරන්න පටන් ගන්න කොහේ හරි තැනක් ඕනේනේ. දොරටුවක් ඕනේනේ. ඕකට තියෙන හොඳම දොරටුව තමයි listening. ඒ කියන්නේ සවන් දීම. ඔය මව් භාෂාව වශයෙන් ඉංග්‍රීසි කතා කරනවානේ. ඒවා ටිකක් මොනවද කියන්නේ කියලා සාකච්ඡා කරලා ඉවර වෙලා දැනගෙන ඒවා අහනකොට අපිට ඉංග්‍රීසියට ආස හිතෙනවා. අදත් අපි ලෑස්ති වෙන්නේ මයික් ටයිසන් ගැන ඔයාලා දන්නවා. මයික් ටයිසන් තමන්ගේ අසල්වැසියත් එක්ක තියෙන දෙබසක් සංවාදයක් තමයි සාකච්ඡා කරන්නේ. දැන් මේක අහනකොට ඉංග්‍රීසි මේ ටික ඉගෙන ගන්න නෙමෙයි අහන්නේ. මෙයාලා කොච්චර සැහැල්ලුවෙන් සරලව නිදහසේ ඉංග්‍රීසි කතා කරනවද සහ අපිත් ඒ වගේම සැහැල්ලුවෙන් ඉංග්‍රීසි අහලා තේරුම් ගන්න පුරුදු වෙන්න ඕනේ. හරි. එහෙනම් මුලින්ම මේ මයික් ටයිසන් සහ අසල්වැසියා සාකච්ඡා කරන දේවල් අහන ගමන් අපි සාකච්ඡා කරමු මොනවද කියන්නේ කියලා. ඊට පස්සේ අපිත් හිමීට කතා කරන්න පටන් ගමු. Hey Anwar, what you doing? How's it going, Mike? So ඕ මේ අසල්වැසියා කාර් එකෙන් එනවා. මයික් ටයිසන් අහනවා, "Hey Anwar, ඒකේ නම Anwar, what are you doing?" හැබැයි ඇහුවේ what are you doing කියලා වෙන වෙනම වචන උච්චාරණය කරේ නෑ. බලන්න. What are you doing කියලා ඇහුවා. ආයෙත් හමු. Hey Anwar, what you doing? How's it going, Mike? What are you doing කියන්නේ ඔයා මොනවද කරන්නේ කියන එකයි. මොකද කරන්නේ? කොහොමද? What are you doing? Hey Anwar, what you doing? How's it going, Mike? මොකද්ද මේ තරුණයා අසල්වැසියා කියන්නේ? How is it going, Mike? කොහොමද? How is it going? Mike කියන්නේ මොකද වෙන්නේ? කොහොමද ඉතින් ජීවිතේ කියලා අහන්නේ. දැන් අපි නම් පුරුදු වෙන how are you කියන එකටමනේ. අපි දැන් දන්නවා මෙතනින් එහාට කියලා සාම්ප්‍රදායිකව කතා කරන තැනින් පොඩ්ඩක් එහාට ගිහිල්ලා ඉංග්‍රීසියෙන් අපි අදහස් ප්‍රකාශ කරන්න හරිම ලේසි තැන් තියෙනවා. මෙයා නම් ඇහුවේ how is it going, Mike? ඒ කියන්නේ කොහොමද ඉතින් ජීවිතේ කියන එකයි කොහොමද වැඩ ටික වෙන්නේ කියලා අහන්නේ. කොහොමද වෙන්නේ? How is it going, Mike? Hey Anwar, what you doing? How's it going, Mike? So Anwar, you coming over or what, man? Come on. Mike, I told මොකද ටයිසන් කිව්වේ? එයා කිව්වේ so Anwar. එයාගේ නම කියලා කිව්වා you coming over what man කියලා. තේරුණා නේද? you coming over. come over කියන්නේ එනවා කියන එකයි. ඔයා එනවනේ you come over කියන එක. you are coming over. කෙටියෙන් කිව්වා you coming over what? what කියන්නේ මොනවටද? man කියන්නේ බං කියන එක. මචං කියන එක man කියන්නේ. ඔයා මේ පැත්තේ එනවනේ මොකද වෙන්නේ බං කියලා ඇව්වේ. ඔබ මෙහි එනවනේ. මොකද වෙන්නේ? කොහොමද you coming over what man? හරි දැන් මේ යන්නේ සාම්ප්‍රදායිකව ඉගෙන ගත්ත ඉංග්‍රීසි වලට එහා ගිහිල්ලා ප්‍රැක්ටිකල් ඉංග්‍රීසි වලට යන්නේ. Hey Anwar, what you doing? How's it going, Mike? So Anwar, you coming over or what, man? Come on. Mike, I told you I'm busy all week, brother. එතකොට අර young man තරුණයා කියනවා Mike, I told you I am busy all week brother කියලා. Mike, I told you මම ඔයාට කිව්වා. told කියන්නේ කිව්වා කියන එක. I told you මම ඔයාට කිව්වා. I am busy කියන්නේ මං කාර්යබහුලයි. all week කියන්නේ මුළු සතියෙම. බලන්න කි ප්‍රශ්න. I am busy all week. මුළු සතියෙම මම busy. I am busy all week brother. මුළු සතියෙම මං කාර්යබහුලයි brother. Mike, I told you I'm busy all week, brother. I really can't, bro. You can. එකල තවත් කියනවා. I really can't bro. can't කියන්නේ can't කියන එක. බෑ කියන එක. really කියන්නේ ඇත්තටම කියන එකයි. එහෙනම් I really can't කියන්නේ මට ඇත්තටම බෑ bro. අනේ bro මට ඇත්තටම බෑ. එන්න බෑ. busy. I really can't, bro. You can. බෑ කියපම් මෙයා කියනවා you can. උඹට පුළුවන්. අයි බෑ කියන්නේ උඹට පුළුවන් නේ. you can කිව්වා. Brother, I really can't, bro. You can. I'm actually cooking dinner tonight, so I වැඩේ තියෙන මේ ස්පීඩ් එක අල්ල ගන්න ඕනේ. නැත්නම් මේව දන්නව ගොඩක් කරලා. මෙයාලගේ ස්පීඩ් එක හිමීට කන් දෙක හුරු කර කර අල්ල ගන්න ඕනේ. මාසයක් විතර ප්‍රැක්ටිස් කරොත් නම් අල්ල ගන්න පුළුවන්. හරි ක්‍රමයට. මොකද ඒ කිව්වේ? You can. I'm actually cooking dinner tonight, so ඒ කිව්වේ I am actually cooking dinner tonight කියලා. එහෙම නේද? I am මම actually ඇත්තටම cooking dinner රෑ කෑමක උයනවා tonight කියන්නේ අද රෑ. ඇත්තටම අද රෑ මම රෑ කෑමක හදනවා. කොහොමද කිව්වේ? I am actually cooking dinner tonight. I'm actually cooking dinner tonight, so ඒකල කිව්වා so I කියලා. so කියන්නේ ඒකින්ද කියන එකයි. ඇත්තටම මම රෑ කෑමක හදනවා. ඒකින්ද I කියන්නේ මමනේ. මම
කියලා මට එන්න බෑ වගේ එකක් කියන්න හදන්නේ. හැබැයි කියන්න දෙන්නේ නැහැ. I'm actually cooking dinner tonight, so I'll make you a sandwich. ටයිසන් කියනවා I'll make you a sandwich. I'll make you මං ඔයාට හදලා දෙන්නම්. දැන් I'll make you a kite කිව්වොත් මං ඔයාට සරුංගලයක් හදලා දෙන්නම්. හරි සහැල්ලුවෙන් අල්ලගත්තා නේ. I'll make you a sandwich. ඒ කියන්නේ මං ඔයාට සෑන්ඩ්විච් එකක් හදලා දෙන්නම්. I'll make you a sandwich. I'm actually cooking dinner tonight, so I'll make you a sandwich. You never believe it. ඒකට කිව්වා you never believe it කියලා. I'll make you a sandwich. You never believe it. you කියන්නේ ඔයා නැත්තම් උඹ කියන එකයි never කියන්නේ කවදාකවත් නෑ කියන එකයි believe විශ්වාස කරනවා it කියන්නේ ඒක. එතකොට you never believe it කිව්වොත් උඹ නම් විශ්වාස කරන්නෙම නෑනේ කවදාකවත් මං සෑන්ඩ්විච් හදලා දෙයි කියලා. you never believe it. මම ඔබට සෑන්ඩ්විච් එකක් හදලා දෙනවා. Okay. I'll make you sandwich. You never believe it. I'll make you a sandwich. You never believe it. Pita bread and all. මොකද කිව්වේ? Pita bread and all. Pita bread කියන්නේ සෑන්ඩ්විච් හදන්න විශේෂයෙන්ම ගන්න පාන් වර්ගයක්නේ. ඉතින් Pita bread and all කියනවා. all කියන්නේ හැමදේම. ඔය Pita bread ඔය හැමදේම දාලා තමයි හදලා දෙන්නේ. නිකන් නෙමෙයි. Pita bread and all. I'll make you a sandwich. You never believe it. Pita bread and all. I'm not hungry right now. හැබැයි මෙයා එන්න කැමති නෑ. එයා කියනවා I am not hungry right now කියලා. ඔව් I am not hungry කියන්නේ මට බඩගිනි නෑ කියන එකයි. now කියන්නේ දැන්. මොකද right now කියන්නේ මේ දැන් මේ මොහොතේ. here කියන්නේ මෙතන, right here කිව්වොත් හරියටම මෙතන කියන එකයි. එහෙනම් right now කියන්නේ හරියට මේ දැන්. මේ දැන් නම් මට බඩගිනි නෑ. බඩගිනි නෑ. I am not hungry right now. I'm not hungry right now. I don't have time for that, Mike. මොකද කිව්වේ? ඔය වේගෙත් එක්කම මෙයාගේ උච්චාරණයත් වෙනස් නේ. දැන් අපි බලාපොරොත්තු වෙන උච්චාරණයක් මෙයාලා වචනෙන් කියන්නේ නෑනේ. ඔය පොඩි පොයින්ට්ස් ටික හින්දා තමයි අපිට ඉංග්‍රීසි කතා කරන්න බෑ කියලා මානසිකත්වයෙන් අපි ඉන්නේ. මොකද ඉංග්‍රීසි වචන ගොඩක් බැලුවොත් දන්නවා. සබ්ටයිටල්ස් තිබුණොත් දන්නවා. දැන් තව ටිකකින් බලද්දි තේරෙයි මොනවද මේ කිව්වේ කියලා. හැබැයි ඒ ස්පීඩ් එකට සහ එයාලගේ ප්‍රොනන්සියේෂන් නැත්නම් ඇක්සන්ට් උච්චාරණයට අපි කන් දෙක හිත හුරුනේ අපි හිතන අර සිංහල වගේ රවුම් කරලා වචනේ කියයි කියලානේ. හරි. ඉතුරු තව චුට්ටක් තියෙනට කලින් ඔන්න මතක් කිරීමක් කරන්න තියෙනවා. අද ඉංග්‍රීසි කතා කරන්න ගොඩාක් try කරා හැබැයි තාමත් අමාරුයි. තාමත් බෑ. හිතේ හිතේට කතා කරන්න බෑ කියන හැමෝටම ඔන්න online Zoom එකතු වෙලා ලෝකෙ කොහෙටත් එකතු වෙන්න පුළුවන්. වයස් ભેදයක් නෑ. ඉංග්‍රීසි කතා කිරීමේ අඛණ්ඩ පුහුණුවක් තියෙනවා. මාස 4ක් පුරාවට අපිට ඉංග්‍රීසි මූලික දැනීම මොකක්ද කියන එක අදාළ නැහැ. ඉංග්‍රීසි ටිකක් පුළුවන් හොඳට කතා කරන්න බෑ කියන අය නැත්තම් මුලින් ඉඳලා ඉගෙන ගන්න ඕනේ කියන හැම දිනාටම ඔන්න ජූලි මාසේ 8 ආරම්භ වෙනවා. ඉංග්‍රීසි කතා කිරීමේ පුහුණුවක් මෙන්න තියෙනවා 5 අංකය. ඔබගේ නම විතරක් WhatsApp කරලා එවන්න මම විස්තර ඔක්කොම යන්නම් සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. ලෝකෙ කොහෙ ගියත් ඉංග්‍රීසි කියන දේ සිංහල වගේ මව් භාෂාව වගේ දැනෙන්න කතා කරන්න පුහුණු වෙනටයි මේ පුහුණුව පටන් ගන්නෙ. මේ මතක් කිරීම කලේ ඉංග්‍රීසි ගොඩක්ම හදිසියෙන් ඕන්ලා තියෙන හැම දිනාටමයි. හරි අපි ඊටු ටිකත් සාකච්ඡා කරමු. You can. I'm actually cooking dinner tonight, so I'll make you a sandwich. You never believe it. Pita bread and all. I'm not hungry right now. I don't have time for that. දැන් මෙයා කියනවා I don't have time for that Mike. I කියන්නේ මම කියලා කියන්න කියලා වාක්‍ය නවත්තනවා මෙයා. මම එතන ඉහට යන්නේ වෙන පාරකට යනවා වෙන වාක්‍යයක් කියන එකලා. honestly කියන්නේ අවංකවම I don't have time for that. I don't have කියන්නේ මට නෑ කියන එක. I don't have a car. ඒ කියන්නේ මට කාර් එකක් නෑ. මෙයා කියනවා I don't have time. මට වෙලාව නෑ. I don't have time for that. For that කියන්නේ ඒ වෙනුවෙන් කියන එකයි. For කියන්නේ වෙනුවෙන් සඳහා. that කියන්නේ ඒක. ඒක වෙනුවෙන් මට වෙලාව නෑ. ඔය ඇවිල්ලා කතා කර ඉන්න සෑන්ඩ්විච් කන්න මට වෙලාව නෑ. Honestly, I don't have time for that. Mike කියලා කියනවා. Mike අවංකවම මට ඒකට වෙලාව නෑ. I'm not hungry right now. I don't have time for that, Mike. Come over. I really don't. You come over. Come කියන්නේ එන්න. Come over කියන්නේ මෙහෙට එන්න. ටිකක් තරහින් ගොත් මෙහෙට වරින් come over. බලන්න come over. You come over. මෙහෙ වරින්. No. I'm not hungry right now. I don't have time for that, Mike. Come over. I really don't have time today. Come over now. ඒත් එක්කම කෑ ගහලා කියනවා come over now. තරහ කියන්නේ come over. මෙහෙ වරින් now කියන්නේ දැන් වරින් දැන් මෙහෙ වරින් කියලා කෑ ගහනවා. I'm not hungry right now. I don't have time for that, Mike. Come over. I really don't have time today. Come over now. දැන් මේ මයික් ටයිසන් සහ අසල්වැසියගේ කතාවත් එක්ක අපිට පුළුවන් ඉංග්‍රීසි වලට ඇතුල් වෙන්න. ඇතුල් වෙනවා කියන්නේ ඉංග්‍රීසි කතා කරනවා කියන එක නෙමෙයිනේ. හැබැයි ඇතුල් වෙච්ච ගමන නැවැත්තුවොත් ආපහු එළියට එනවා.
මේ ගමනත් එක්ක අපි පටන් ගත්තේ native speakers නැත්නම් මව් භාෂා වචන ඉංග්‍රීසි කතා කරන අයගේ ඉංග්‍රීසිත් එක්කයි. එහෙම ඇතුල් වෙන කෙනෙකුට වචන හම්බෙන්නේ වාක්‍ය හම්බෙන්නේ පණ පිටින්. ඒ කියන්නේ කතා කරන වාක්‍ය හැඟීම් එක්කයි අපිට අදහස් හම්බෙන්නේ. ගීත, කතන්දර, චිත්‍රපටි, කාටුන් ඔවත් එක්ක ඉගෙන ගන්නකොට මොකද වෙන්නේ? අපිට ඒක විඳින්න පුළුවන්. අපේ හිත ඉංග්‍රීසි වලට හුරු වෙනවා. හුරු වෙනවා කියලා කියන්නේ බය නැති වෙනවා. ග්‍රැමර් එක ඉගෙන ගත්තොත් ග්‍රැමර් මුල් කරගෙන ඉගෙන ගත්තොත් වෙන්නේ අපේ හිත ඈත් කරනවා ඉංග්‍රීසි. බය වෙනවනේ. කොහොමද මේ ඔක්කොම මතක තියාගන්නේ කියලා. හැබැයි මේ ක්‍රමේ මතක තියාගන්න දෙයක් නැහැ. විඳින්නයි තියෙන්නේ. ඒක ඉගෙන ගන්න ඕන දෙයක් නෙවෙයි. ඒකද දුක් විඳින්න ඕන දෙයක් නෙමෙයි කියන හැඟීමෙන්ම ඉංග්‍රීසි කතා කරන්නේ. ඔය ටික මම කිව්වේ ගොඩාක් අය ලංකාවේ ඉංග්‍රීසි ඉගෙන ගන්නේ ටිකක් අමාරු ක්‍රම වලට ඒක ළමකදී අතාරිනවා. හැබැයි මේ ඉගෙන ගන්න කිසිම කෙනෙක් ඉංග්‍රීසි අතාරින්නේ බොහොම ආසාවෙන් කතා කරනවා. අද අපි සාකච්ඡා කරේ මයික් ටයිසන්ගේ අසල්වැසියගේ YouTube channel එකද මන් දන්නේ. ඒ සාකච්ඡාවත් එක්ක ඉංග්‍රීසියට ඇතුළුනේ ඉංග්‍රීසි කතා කරන්න හදිසියෙන් ඕනේ හැම දිනාටම මතක් කරා මම කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. ජූලි මාසේ 8 වෙනිදා ආරම්භ වෙන්නේ. වයස් වේදයක් නැහැ සම්බන්ධ වෙන්නට පුළුවන්. මෙන්න තියෙනවා 5 අංකය ඔබගේ නම WhatsApp කරලා එවන්න මම විස්තර ටික එවන්නම්. මොනිකව තවත් බොහොම ලස්සන පාඩමකින් ඉංග්‍රීසි ලංකා YouTube නාලිකාවත් එක්ක